තැනකදීම තමන්ගේ ආත්ම ගෞරවය, ආත්ම ශක්තිය, ආත්ම අභිමානය සහ අවසාන වශයෙන් හෘද සාක්ෂිය. හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න පුරුදු වෙන්න. අපි මැරෙන මිනිස්සු. මේ තියෙන වතුර වීදුරුව මගේ අතින් අරගෙන මගේ කටින් බොන්න බැරි දවසක් අපිට එනවා. එහෙම එන්නේ නැද්ද? ඒ කියන්නේ පින්නතුනේ මේ මගේ කියන මේ අත මට වැඩක් නැති දවසක් එනවා. මගේ මේ කටින් මගේ තිබහට වතුර බොන්න බැරි දවසක් එනවා. ඕක වෙනස් වෙනවද සල්ලි තිබ්බයතා හෝ නැතා හෝ කියලා? අර අනේකට තමන්ගේ බල පුළුවන් කාරකම පෙන්වන්න එපා කවදාවත්. අත්තාහියත් නොනත්ති අපිට නැති වෙන මිනිස්සු. මොනවාද මේකේ පිරිමහන්න දින එදිරිවාදිකම්? මොනවාද මේකේ පිරිමහන්න දින වෛරක්කාරකම්? මේක එහෙම කාත් එක්කවත් රේස් එකක් තියෙන්න හේතුවක් නැහැ. අවස්ථාව ළඟ හැම විටම අනේකගේ දුක, වේදනාව, කඳුල, බඩගින්න අඳුරගෙන සත්පුරුෂයෙක් විදියට ජීවත් වෙන්න. අනේක තුල කොතෙක් අඩුපාඩු දුෂ්ට නපුරු නොමිනිස්කම් නොහික්මුණුකම් තිබ්බා. තමා තුල තිබෙන සත්පුරුෂකම විතරක් ඉස්මතු කරගන්න ඒ සඳහා අවශ්‍ය ධෛර්යය මේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආනුභාවයෙන් ලැබේවා. සාදු. මුළු ලෝකෙටම ආශිර්වාද කරන්න. මුළු ලෝකෙටම තමන්ගේ කරුණාව පතුරවන්න. ඒ සඳහා හොඳ භාග්‍යවන්ත ආත්මයක් මේ පින්නතුන්ට ලැබිලා තියෙන සංසාර කාලයකින් ලැබුණු මනුෂ්‍ය ආත්ම භාවය නිකම් නිස්කාරණේ නාස්ති කරගන්න නරකයි. ඊට පස්සේ මේ ඉතාලියට ඇවිල්ලා මේ රැකී ආරක්ෂා කරනවා. පිටුතුනේ ලංකාවේ උදවිය ඔයත්තුන්ට ණයයි. එයි අපේ ලංකාව නඩත්තු කරන්නේ කවුද? ලංකාව පෝෂණය කරන්නේ කවුද? අපේ මේ අම්මලා තාත්තලා දහදුක් විඳලා හොයන සල්ලි වලින්. අපේ ලංකාවට වැඩිපුරම විදේශ විනිමය ගේන්නේ කවුද? මේ විදේශගත ශ්‍රමිකයෝ අපේ පින්නතුන්. එනිසා ලංකාවේ දරුවෝ ඉගෙන ගන්න, ලංකාවේ මිනිස්සු බෙහෙත් ටික බොන්නේ,